ඉතින් බස් ස්ටේෂන් එකට ආවා. ඉතින් මේක ඔමාර් බින් අබ්දුල් අසීස් මේක තමයි බස් ස්ටේෂන් එක. ඉතින් මේකෙන් අපි අද ඔයගලන්ට කියන්න යන්නේ කොහොමද කාඩ් එකකින් පේ කරගෙන හදාගෙන අපි බස් එකේ යන්නේ කියලා. මේ දිනෝ මෙට්‍රෝ, මේ දිනෝ රියාද් බස්. ওই දෙකම පැය දෙකක් ඇතුළත ඕන තරක ඇවිදින්න පුළුවන් රියාද් එකේ. ඕගලන්ට මෙට්‍රෝ එකෙත් යන්න පුළුවන්. ඒ කාඩ් එකෙම රියල් 4යි කැපෙන්නේ. පැය දෙකක් ඇතුළත අපි ඒක ඔයාලට අද ගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් හැමෝම රැඳී ඉන්න කොහොමද මේක ගන්න කරන්නේ කියලා ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන්. මම අද ඒ ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. බස් එකේ යන විදිය රියාද් එකේ සහ මෙට්‍රෝ එකේ. ඉතින් බලමු අපි කොහොමද ඒක කරන්නේ කියලා. හරි අපි අද කාඩ් එක ගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. බලා ගන්න මේ කොහොමද කාඩ් එක ගන්න කියලා. ඒක නම් කාඩ් එක ගන්න විදිය කියලා දෙනවා ඔයගොල්ලන්ට. මේක මේ ඉංග්‍රීසි කියන එක ටැප් කරන්න. ඊට පස්සේ buy new card කියලා තියෙනවා. ඒක ටැප් කරන්න. ඊට පස්සේ new pass add new pass කියලා එකක් තියෙනවා. ඒ add new pass එක අයි ටච් කරන්න. ඊට පස්සේ රියල් 20ක් වෙන්න මේක 3 days වලට රියල් 40ක් වෙනවා 7 days වලට. මේක ඇවිල්ලා කාඩ් එකක්. ඒ කාඩ් එක තමයි අපි කාඩ් එක සදාකාලික අපි ගාව තියාගන්න පුළුවන්. නමුත් ඒක රීචාර්ජ් කරන්න ඕනේ පැය දෙකක් ඉවර වුණාට පස්සේ. ඉතින් රියල් 20 එක මම ගන්නවා 3 days pass එක. ඊට පස්සේ pay total කියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ bank cards total 30ක් ගෙවන්න ඕන. රියල් 30ක් ගෙවන්න ඕන. ඊට පස්සේ bank card කියලා තියෙනවා. ඒක ටච් කරගන්න. හරි. ඊට පස්සේ අපි කාඩ් එක දාගන්නවා මේකට. පින් එක. මෙහෙම එළියට ගන්නවා. ඔව්. Dekoy, ayun. මාර සර්වහාස්කේ පැය දෙකක් ඇතුළත රියල් 4කට ඕන තරකට යන්න පුළුවන්. ඔයාලට පේනවා බස් එකේ යනවා. بس فاسيلتيز يرجى للمواطنين رحلتك لاستخدام الكاميرا أو البطاقة الشخصية أو الجواز الإلكتروني لتطبيق حالة على جهاز رياض باص is a car, bank card, or Riyadh Bus mobile app QR code. هذا ticket validation. ඔයාලට පේනවා ඊළඟ මේක නවත්තන සැන සහ ඔයාලට පේනවා හැමෝම ඉඩ තියෙනවා. මේක මේ අපිට යන්න ඕන දැනග කාඩ් එකට මේ කාඩ් එක ටැප් කරගන්න තියෙන්නේ. අපේ බස් එකේ දිග حافلات الرياض هي خدمة مدفوعة يرجى للمواطن لرحلتك باستخدام මේක වෙනම වෙන් කරලා දිනවා ෆැමිලි වලට සහ සිංගල් අයට වෙනම යන්න. تطبيق حافلات الرياض على جهاز التحقق من التذاكر. Riyadh Bus is a paid service. Kindly validate your journey by tapping that card. ඉතින් තමයි රියාද් බස් ඒක යන විදිය ඔයගලන්ට මම කියලා දුන්නේ. ඉතින් මතක ඇතුව අමතක කරන්න එපා. රියල් 4ක් ගෙවුවහම පැය දෙකක් ඇතුළත ඔයාලට මෙට්‍රෝ එකෙත් යන්න පුළුවන්. ඒ වගේම රියාද් බස් එකෙත් යන්න පුළුවන්. ඕන තැනක රියාද් එකේ ඇවිදින්න පුළුවන්. හැබැයි ඉතින් පැය දෙක ඇතුළත ඇවිදින්න ඕන. රියල් 4ක් දීලා පොඩක් අවුයාව නිසා දාඩියක් දාගෙන ඉතින් ඔයාලට ඒ ගැන කියලා දුන්නා. ඕගොල්ලෝ මං හිතනවා තේරුම් ගන්නද කියලා කොහොමද එන්නේ කියලා ඔයගොල්ලන්ට මම ස්ටෙප් එකකින් ස්ටෙප් එකට කියලා දුන්නා. මුලින්ම බස් ස්ටේෂන් එකට එන්න ඕනේ. ඒකට ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කාඩ් එක පාවිච්චි කරලා හෝ සල්ලි කෑෂ් දිනනවා නම් ප්‍රශ්නයක් නැහැ. කෑෂ් වලට හෝ මුලින්ම අපිට හැමදාටම කාඩ් එකක් හදාගන්න පුළුවන්. මේ කාඩ් එක රීචාර්ජ් කරගන්න විතරයි තියෙන්නේ. මම තාම කාඩ් එක ගත්තේ නැහැ. මම කාඩ් එක ගත්තාම ඔයගොල්ලන්ට කියන්නම්. ඊළඟ ස්ටේෂන් එකෙන් මම ගන්න ඕනේ කාඩ් එක. යනවා ඊළඟ බස් ස්ටේෂන් එකට යන්න තියෙන ස්ටේෂන් එක වගේම ටයිම් එක හැමදේම පෙන්නනවා.
ටික බස් එකේ සෙනඟ වැඩි වෙනවා. පෙන්වන්නේ ඊළඟට තියෙන හෝල්ට් එක හා පහුවන හෝල්ට් එක ඉස්සරහට ඉස්සරහට ඔන්න ඔහම බස් එකේ ඇවිල්ලා ඉතින් අපි බැස්සේ අපේ හෝල්ට් එක ආවා අල් මුරබ්බා. ඉතින් ඔන්න ඔහමයි ආවා බැස්සා. අපේ ගමන මෙතනින් ඉවරයි. ඉතින් බස් එක වෙලාවට එනවා වෙලාවට යනවා. ඔයාලට පේනවා බස් එකේ දිග වෙලාවට බස් එක ආවා. වෙලාවට ගියා. මෙහෙ බස් වෙලාවට වැඩ ටයිම් එකට අනිවාර්යෙන් නවත්තනවා. ඒ වගේම ටයිම් එකට එනවා. ඉතින් ඒ වගේම ටයිම් එකට බස් යනවා. ටයිම් එකට එනවා හරියටම හෝල්ට් එකට. ඉතින් ටයිම් ගැන කිසි ප්‍රශ්නයක් කරගන්න ටයිම් එකට බස් එක එනවා. ඉතින් හැමෝටම මෙට්‍රෝ එක ඉදිරියට වීඩියෝ ගේනවා. ඉතින් අපි බලමු